මොකද්ද බං බල්ලෙක්ගේ පස්සක් පෙන්නන්නේ? හලෝ බ්ලෙසිං. දිලාගේ මනමාලකම බලන්න හර්ෂ වැඩක් නැහැ කියලා අක්ෂක් කියලා. පේනවනේ බල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ. උඹ ඔය ඇහෙන්නේ නැහැ මියුට් වෙලාද කොහෙද බං? උඹ ඇහෙන්නේ නැහැ මියුට් වෙලාද කොහෙද? මියුට් කරගෙන උඹලා බදා ගන්නවා අයියෝ. අයියෝ බං මියුට් කරගෙන කෑ ගහවි. ඒකනේ බං. පූසද? ඔව්. ඔයාටත් ඕනේ නෑනේ. පූස අතටම ගන්න නෑ. මේ පූසා බං මේ පූසා මේ. ඊයා. ඔයාටත් දිලා පූස අතට ගන්න නැතුව ඉන්නම බෑ නේද? අයියේ ඉන්න කෑ වැඩන්නේ ගහන්න. නැක්ක කියලා. නාකි මනමාලයෝ. මේ ඊළඟ එක. අම්මට 12ක් විතර ඉන්න. නෑනේ. ලකි මේන පොඩ. ලකි මේන්. කො පුතේ. මේ ඉන්නේ ඊළඟ පාරයක්. මේ. උඹට මේ බැන්දට ළමයි හද ළමයා ඊ දෑවැද්දට ඔය ඔක්කොම අරන් යනවා. දෑවැද්දට ඔක්කොම අරන් යනවා. හොඳයි ඉතින් බඩා පූස ලස්සනයිලු. දෙවියන්. නා බ්ලෙසිං බෝලේ. ෂර්ට් එකේ මොනවේ? අරුම ඇඟේ තියාගත්ත නේද අඩි පාරට. ඔයානේ කියන්න මගේ ඇඟේ තිබ්බේ. ඒ ඩිලා මේ උඹලට දැන් ඔහේ ඉඳන් කොච්චර විතර දුර යන්න ඕනද බං? මොකද්ද බං? කොච්චර දුර යන්න ඕනද බං කිලෝමීටර්? 70ක් යන්න ඕන බං. එහෙනම් අවුලක් නැහැ පැය දෙකක විතර දුර. පැය දෙකක් තුනක් විතර බං. පැය දෙක එකමාරේ ට්‍රැෆික් තිබ්බේ නැත්තම් බං මං යනවනේ. ජෙට් එක වගේ. ඔව් බ්‍රේක් උත් නැහැ කිව්වනේ. බේක් හැදුවා බං. බේක් පුම්පේ ඔසර ගිහලා බ්‍රේක් නැතුව ගියා එකපාරටම කාර් එකක් පිටිපස්සේ තියලා. කොහමද හනීපේ? ආත ඇද්ද හෑන්ඩ් බ්‍රේක් එක දෑතින්ම හැන්ඩල් එක ඇතැරලා හෑන්ඩ් බ්‍රේක් එක ඇද්ද බං? ඒකෙන්ද බේරුණා. අකි එක්ක මොනේ කියන්නේ? අකි එක්ක කියන උඹ වලත්ත පාටයිලු අද. වැඩි නැද්ද දියෝ? වැඩි නන්නේ. දිලා මොනින් මේ මොකද්ද මේ නේචර් මොකක්ද එකක් තියෙන්නේ මොකද්ද මං ඒ? ඒ අපේ මේ බ්ලෙසිං මොහිනී තමයි අම්මේ. ටෝක්. මේ දවස් ටිකේ ළමයා වඩාගත්තද? ඔව් බං. ළමයාත් ඒ වේද මේ දවස් ටිකේ? බං ළමයා වඩාගෙන. අනේ මේව බලන්න උනානේ. හර්ෂය ඕ ආක්ෂක්කේ බඩා කොහමද? යුරනෝන ඉන්නව නේද? ඉන්නවද? දිලා අයියා ලස්සන වෙලාලු. අම්මා රාණි මිට කන්න එපා බං. මේක අම්මලි බං. මේ දැන් ගත්තේ කඩින්. කම්මැලි කඩේට ගියා ගත්තා එක. පට්ට කම්මැලි. දූරහක් නැහැ. කෝබගේ කුරුළු දිලා සත්තරන් ඔයාලට කැව්වද? කැව්වා. තාම කැව්වේ නෑ. තාම උයනවා. ඔය ඉන්නේ යන්නේ. හායි මම අමිල මොකද වෙන්නේ? එයා දිලා දව් මම දිලා. මම තමා දිලා. අඩෝ ළමයි ලයික් කරන්න බං. ළමයි ලයික් කරන්න අපේ ළමයි ඉන්නේ ලයිව් වල. උඹට නම් අවුලක් නෑ ඉතින්. උඹට නම් අවුලක් නෑ. ඉතින් අයිද්දට. මිට අනේ ඔයා අපිටත් ඒක වෙන්න කියලා. ෂෝක් එකට දී ඔයා උඹ කිව්වට. ඔව් ඉතින් අඩෝ මමත් ඒකනේ බං බයෙන් ඉන්නේ.